සාමාන්‍ය පෙළ චිත්‍රකලාව විෂයෙන් ඒකක් ගන්න කැමතිද? අමාරු පාඩම් සරලව රිද්මයානුකූලව ඉගෙන ගන්න එක්වන්න ලංකාවේ හොඳම කලා අධ්‍යාපන නාලිකාව සමග රිද්මික් කැන්වස් ඔබේ සිහිනය පාට කරන ආර්ට් එඩියුකේෂන් channel එකයි. අද අපි සාකච්ඡාවට ගන්නේ අධ්‍යයන පුදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ චිත්‍රකලාව 2018 විභාග ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්නාංක 16 සිට 20 දක්වා අර්ථය පැහැදිලි වනසේ සම්පූර්ණ වාක්‍ය බැගින් ලියන්න ලෙස සඳහන්ව ඇති ප්‍රශ්න 5යි. 16. පර්ජන්‍ය. ඉසුරුමුණි විහාරයේ ගල් පර්වතයක නෙලා ඇති මිනිසා සහ අශ්ව හිස සහිත කැටයමෙන් පර්ජන්‍ය හෙවත් වැසි දෙවියන් නිරූපණය වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ජලයට අධිපති දෙවියාය. ඉසුරුමුණි මිනිසා සහ අශ්ව හිස කැටයමේ මිනිස්රුවෙන් පර්ජන්‍ය නිරූපණය වෙයි. මහාචාර්ය පරණවිතාන මහතා ඉසුරුමුණි මිනිස්රුවෙන් පර්ජන්‍ය ප්‍රකාශ වෙතයි පවසයි. යන පිළිතුරු වලින් එකක් සඳහන් කිරීම ප්‍රමාණවත්ය. 17. පායම් පෑහීම. වෙස්මුහුණක් නිර්මාණය කිරීමේ පළමු පියවරෙන් පසුව එම ලී කොටේ ඇති ගැට සහිත තැන් කපා පැතලි හැඩයක් සකස් කර ගැනීම සිදු කරයි. වෙස්මුහුණු කර්මාන්තයේ එක් පියවරකි. වෙස්මුහුණු කර්මාන්තයේ ශිල්ප ක්‍රමයකි. භාවිතයට ගන්නා දැව කොටසේ ගැට සහිත කොටස් ඉවත් කර පැතලි හැඩයක් සකස් කර ගැනීමයි. යන පිළිතුරු වලින් එකක් සඳහන් කිරීම ප්‍රමාණවත්ය. 18. පාර්ශවදර්ශී. ඊජිප්තු ශිෂ්ටාචාරයේ බිතුසිතුවම් වල මෙන්ම මහනුවර යුගයේ මිනිස් රූප ඇඳීමේදී ශරීරයේ ඉදිරියටත් මුහුණ පැත්තකටත් හැරී සිටිනසේ දක්වන පාර්ශවදර්ශී ක්‍රමය භාවිතා කර ඇත. මහනුවර යුගයේ ශිල්පීන් චිත්‍ර ඇඳීමේදී භාවිත කළ ශිල්ප ක්‍රමයකි. සත්ව හා මිනිස් රූප පැත්තෙන් පෙනෙන ආකාරයෙන් ඇඳ තිබීම පාර්ශවදර්ශී වේ. යන පිළිතුරු වලින් එකක් සඳහන් කිරීම ප්‍රමාණවත්ය. 19. සිරස්පත. බුදු පිළිමේ හිස මුදුනේ දක්නට ලැබෙන සිරස්පත මගින් බුදුන් වහන්සේගේ බුද්ධිමය ප්‍රභාවය සහ මහා ප්‍රඥාව සංකේතවත් කෙරේ. බුදු පිළිමයක උෂ්ණීෂය මත ඉදිරිපත් කර ඇති අංගය සිරස්පත නම් වේ. බුදුන්ගේ සිරුරෙන් පිටවන පංචවර්ණ රශ්මිය දැක්වීම සඳහා සවිකරන ලද සංකේතාත්මක අංගයකි. යන පිළිතුරු වලින් එකක් සඳහන් කිරීම ප්‍රමාණවත්ය. 20. උඩලිපත. පැරණි සිංහල වාස්තු විද්‍යාවේ එන උළුවස්සක ඉහළින්ම හරහට පිහිටා ඇති දැව හෝ ගල් පුවරුව උඩලිපත නමින් හඳුන්වනු ලබයි. සාංචි තොරණේ තිරස් පුවරු උඩලිපත් නමින් හැඳින්වේ. සාංචි තොරණ මුදුනේ උඩලිපත් 3ක් තිරස් අතට යොදා ඇත. සාංචි තොරණේ තල්පතත් දිගහැරියාසේ යොදා ඇති කැටයම් කරන ලද ගල් පුවරු උඩලිපත් ලෙස හැඳින්වේ. යන පිළිතුරු වලින් එකක් සඳහන් කිරීම ප්‍රමාණවත්ය. 2018 වසරේ ප්‍රශ්නවලින් ඔබ ලැබූ ඒ පන්නරයත් සමගම මීළඟ වසරේ ප්‍රශ්නපත්‍රය ජයගන්නා ආකාරය පිළිබඳ අපේ සුවිශේෂී විවරණය සමගින් අපි නැවතත් හමුවෙමු. ස්තුතියි.